ඔබ දවසට දෙවරක් හෝ තුන්වරක් මුහුණ සෝතනවා නේද? එහෙමනම් මට කියන්න ඇයි තවමත් කුරුලෑ? ඒ වගේම ඔයාගේ මුහුණේ තෙල් ගතිය, කළු ලප, එහෙම නැත්නම් සමේ වීලි බව අඩු වෙලා නැත්තේ? ඉතින් ඔයා මුහුණ සෝදනවා. හැබැයි නිවැරදි විදියට සෝදනවද? ලෝකේ බොහෝ දෙනෙක් හිතන්නේ මුහුණ සේදීම කියන්නේ වතුර දාලා ෆේස් වොෂ් එකක් දාලා සෝදන එක විතරක් කියලා. නමුත් සම පිළිබඳ විශේෂඥයන් කියන විදියට මුහුණ සේදීමේ වැරදි ක්‍රම නිසා සමේ ගැටලු රසක් ඇති වෙනවා. අද වීඩියෝ අවසන් වෙනකම් බලන්න. මොකද ඔයාගේ හමට හානි කරන බොහෝ දෙනෙක් නොදන්න වැරදි කිහිපයක් ගැනත් මුහුණ සේදීමේ නිවැරදි පියවර ගැනත් අද සම්පූර්ණයෙන්ම මම ඔයාලට කියලා දෙනවා. මුලින්ම අපි බලමු මුහුණ සීදීම වැදගත් වෙන්නේ ඇයි කියලා. අපේ සම දවස පුරාම දූවිලි, දුමාර, බැක්ටීරියා, තෙල්, ඒ වගේම මැරුණු සම මෙන්න මේ දේවල් මුහුණ තුල එකතු වෙලා තියෙන්නේ. අපේ සම තුල එකතු වෙලා තියෙන්නේ. මෙන්න මේවා නිසි ලෙස ඉවත් කරේ නැත්නම් ඔයාගේ සමේ කුරුල ඇති වෙනවා. ඒ වගේම සම තෙල් සහිත වෙනවා. සමේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සම අඳුරු ස්වභාවයක් ගන්නවා. ඉතින් මුහුණ සේදීම නිසා ඔයාට ලස්සනට ඉන්න විතරක් නෙමෙයි ඔයාගේ සම නිරෝගීව ගන්නත් අවශ්‍ය දෙයක් තමයි මෙන්න මේ මුහුණ සේදීම කියන්නේ. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන ඔයා මුහුණ සෝදන්න කලින් ඔයාගේ අත් දෙක හොඳට හොද ගන්න ඕනේ. බොහෝ දෙනෙක් කරන පළවෙනි වැරද්ද තමයි මෙන්න මේක. ඔයාගේ අත්වල තියෙන දූවිලි, ඒ වගේම බැක්ටීරියා වගේ දේවල් ඔයාගේ මුහුණට තිබ්බාට පස්සේ, ඔයාගේ අත් දෙක මුහුණට තිබ්බාට පස්සේ ඔයාගේ සමට මාරු වීම සිද්ධ වෙනවා. අන්න ඒකින්ද මුහුණ සෝදන්න කලින් තප්පර 20ක් විතර සබන් දාලා හොඳින් ඔයාගේ අත් දෙක හොද ගන්න ඕනේ. අත් දෙක හොදලා ඉවරලා තමයි මුහුණ හොදන්න පටන් ගන්න ඕනේ. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාගේ සමට ගැලපෙන ෆේස් වොෂ් එකක් තෝරගන්න එක. ඉතින් ඔයා වෙළඳ පොලේ තියෙන හැම ෆේස් වොෂ් එකක්ම ඔයාගේ සමට ගැලපෙන්නේ නැහැ. ඔයාගේ සමට අදාළ ෆේස් වොෂ් එක තෝරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමන් නම් ඔයාට පුළුවන් ජෙල් සහිත ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් පුළුවන් ෆෝමින් සහිත ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ඒ වගේම ඔයාට තියෙන වීලි සමක් නම් ඔයාට පුළුවන් ක්‍රීම් සහිත ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ඒ වගේම මොයිස්චරින් සහිත ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ඔයාට තියෙන සංවේදී සමන් නම් ඔයාට පුළුවන් මයිල්ඩ් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. ඉතින් වැරදි ෆේස් වොෂ් එකක් භාවිතා කරොත් ඔයාගේ සම තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ සමට ගැලපෙන ෆේස් වොෂ් එක අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. ඉතින් මේ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඔයාලට ඒ පිළිබඳ වීඩියෝ එකක් ලබා දෙන්නම්. ඉතින් ඊළඟට ඔයා මුහුණ සෝදද්දී සැලකිලිමත් යුතු කරුණු තමයි වතුරේ උෂ්ණත්වය. ඔයා උණු වතුරෙන් මුහුණ සෝදනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම නතර කරන්න. මොකද උණු වතුර සමේ තියෙන ස්වභාවික තෙල් ඉවත් කරනවා. ඒකින්ද සම වීලෙන්න ගන්නවා. එහෙම කියලා අධික සීතල වතුරෙන් ඔයාගේ මුහුණ සෝදන එකත් සුදුසු වන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි මද උණුසුම් වතුරෙන් ඔයාගේ මුහුණ සෝදන එක. ඉතින් නිවැරදිව මුහුණ සෝදන්න නම් ඔයා දැනගන්න ඕනේ කොහොමද හරි විදියට මුහුණ සෝදන්නේ කියලා. හරි පියවර මොනවාද කියලා. පළවෙනි පියවර තමයි ඔයාගේ මුහුණට මද උණුසුම් වතුර දාන එක. ඔයාගේ මුහුණ මද උණුසුම් වතුරෙන් තෙත් කරගන්න එක. දෙවෙනි පියවර තමයි ෆේස් වොෂ් ස්වල්පයක් ඔයාගේ අතට ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තුන්වෙනි පියවර විදියට වටකුරු ආකාරයෙන් ඔයාගේ මෙන්න මේ ගත්ත ෆේස් වොෂ් ටික මෘදු ලෙස සම්බාහනය කරන්න. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි තප්පර 30ත් 60ත් අතර කාලයක් මෙන්න මේ ෆේස් වොෂ් එක ඔයාගේ මුහුණේ ආලේප කරන්න. ඉතින් පස්වන පියවර විදියට ඔයාට පුළුවන් මද උණුසුම් ජලයෙන් ඔයාගේ මුහුණ හොඳින් හොදන්න. ඉතින් 6 වෙනි පියවර එහෙම නැත්නම් අවසාන පියවර ඔයාට පුළුවන් පිරිසිදු තුවාලයකින් ඔයාගේ මුහුණ පිහදමන්න. මේ පිහදමද්දී ඔයා කරන්න ඕන අනිවාර්යයෙන්ම ෆැට් ඩයි එකක් තමයි කරන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු බොහෝ දෙනෙක් මුහුණ සෝදද්දී කරන වැරදි මොනවාද කියලා. ගොඩක් දෙනෙක් මුහුණ තදින් අතුල්ලනවා. ඒ වගේම දවසට 4-5 පාරක් මුහුණ සෝදන්න ගන්නවා. ඒ වගේම මුහුණ සෝදන්න සබන් භාවිතා කරනවා. ඒ වගේම මුහුණ පිහින්න අපිරිසුදු තුවා භාවිතා කරනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් කරන වැරද්ද තමයි මේකප් එක නිදා ගන්න එක. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම ඔයාගේ සමට හානි කරන පුරුදු. හරි දැන් කියලා දුන්නා හරි විදියට මූණ හොදන්නේ කොහොමද? ඒ වගේම ගොඩක් දෙනෙක් කරන වැරදි මොනවාද? ඉතින් දවසට කී වතාවක් මූණ සෝදන්න ඕනද? ඉතින් සාමාන්‍යයෙන් උදේ එක්වරක් හොදන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියේ නිදා ගන්න කලින් තවත් වරක් මූණ හොදන්න පුළුවන්. ඒ කියන්නේ දවසට දෙවරක් ඔයාගේ මූණ සේදීම ප්‍රමාණවත්. මේ මූණ සෝදද්දී මම අර කලින් කිව්ව විදියට මේ පියවර අනුගමනය කරමින් ඔයාට පුළුවන් මූණ සෝදන්න. ඒ වගේම අධික විදියට ඔයාගේ මූණ සෝදද්දී ඔයාගේ සමේ ආරක්ෂක ස්තරයට හානි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු දැන් ෆේස් වොෂ් එකක් භාවිතා කරාට පස්සේ ඔයා කරන්න ඕනේ මොකක්ද කියලා.
ඉතින් ඔයාගේ මුහුණ සෝදලා ඉවරනාට පස්සේ ඔයාට කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් පුළුවන් ටෝන් එකක් භාවිතා කරන්න. ඒ වගේම සීරම් භාවිතා කරන්න පුළුවන්. මොයිස්චර් එකක් භාවිතා කරන්න පුළුවන්. උදෑසන කාලේ මුහුණ සෝදලා ඔයාට පුළුවන් අවශ්‍ය නම් සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. ඉතින් විශේෂඥ උපදෙස් සඳහා තමයි අපි යන්නේ. ඉතින් මේ සෙක්ෂන් එකේ අපි කතා කරන්නේ මුහුණ ඒ වගේම ඔයාගේ මුහුණ සේදීම සම්බන්ධව තවත් කරන්න ඕනේ පුරුදු මොනවාද කියලා. ඔයාගේ කොට්ට කවරය සතියකට දෙවරක් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ මුහුණ නිතර අල්ලන්න එපා. මොකද ඔයාගේ අත් සෑම විටම අපිරිසුදු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඉතින් මම මුලින් කිව්වා වගේ ඔයා මුහුණ අල්ලනවා නම් ඔයාගේ අත් දෙක පිරිසුදු කරගෙන තමයි මුහුණ සෝදන්න. ඒ වගේම මුහුණ අල්ලනවා වගේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම ඔයා හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම හොඳ නිින්දක් ලබා ගන්න. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම වැදගත්ම කරුණ තමයි ඔයා කිසියම් නිෂ්පාදනයක් ඔයාගේ සමට භාවිතා කරනවා නම් ඔයාගේ සමට ගැලපෙන නිෂ්පාදන පමණක් භාවිතා කරන්න වග බලා ගන්න ඕනේ. අපි දැන් බලමු මුහුණ සේදීම සම්බන්ධයෙන් තියෙන වැරදි මත මොනවාද කියලා. ගොඩක් දෙනෙක් හිතනවා දවස වැඩියෙන් මුහුණ සේදුවොත් සම වැඩිපුර පිරිසිදු වෙනවා කියලා. ඇත්තටම කරුණ තමයි අධික වශයෙන් ඔයාගේ මුහුණ සෝදන්න ගත්තොත් ඔයාගේ සමට හානි වීමක් තමයි සිද්ධ වෙන්නේ. තවත් එක් වැරදි මතයක් තමයි මේ උණු වතුරෙන් මුහුණ හේදුවට පස්සේ මුහුණේ තියෙන කුරුලෑ ඉවත් වෙනවා කියලා. ඇත්තටම උණු වතුරෙන් මුහුණ සේදුවට පස්සේ වෙන්නේ ඔයාගේ සම වියලන එක විතරයි. ඉතින් ඊළඟට තියෙන වැරදි කරුණ තමයි සබන් සහ ෆේස් වොෂ් කියන්නේ එකම එක දෙයක් කියලා. නෑ ඇත්තටම ෆේස් වොෂ් සම සඳහාම විශේෂයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සබන් කියන්නේ වෙනම දෙයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයා ඉගෙන ගත්තේ මුහුණ සේදීම කියන්නේ සාමාන්‍ය වැඩක් නෙමෙයි කියන එක. නිවැරදි ආකාරයට මුහුණ සේදීමෙන් කුරුල්ලෑ, තෙල් ගතිය, ඒ වගේම වියලි බව තවත් බොහෝ සමය ගැටලු අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳන්ම අවසානය වෙනකම් ඔයා මේ වෙද්දි බලලා තියෙනවා. ඉතින් ඔයාට හොඳට පැහැදිලි වෙන්නේ නැති ඔයා හරි විදියට කොහොමද මුහුණ හොදන්නේ කියලා. ඔයා මෙච්චර කල් කරපු වැරදි මොනවාද කියලා ඔයාට අවබෝධ වෙන්නේ නැති. ඒ වැරදි වලින් ඔයාගේ සමට වෙන ඩැමේජ් එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් ඒ වගේම ඔයා තව අද වෙනකම් මේ වැරදි වලින් එකක් හෝ අනිවාර්යයෙන්ම කරලා තියෙන්නේ නැති. ඉතින් මේ කරපු වැරද්ද මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ දේ එක්ක ඔයාට අත්විඳින්න ඕන දේ මොන වගේ දෙයක්ද? ඔයා සමහරට උණු වතුරේ මූණ හොදන්නේ නැති. ඒ හින්දා ඔයාගේ මුහුණට දැන් වෙලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් ගැන අපිට දැනුවත් කරන්න. ඒතර අපිට පුළුවන් ඉදිරි වීඩියෝ වලින් ඊට අදාළ විසඳුම් ලබා දෙන්න. ඉතින් මේ වගේ සෞඛ්‍ය සම්පන්න වීඩියෝ සෞඛ්‍ය පිළිබඳ වීඩියෝ විවිධ ලෙඩ රෝග පිළිබඳ වීඩියෝ ඒ වගේම හිස කෙස් පිළිබඳ වීඩියෝ මේ වගේ මුහුණ පිරිසිදුව තියාගන්න සම පිරිසිදුව තියාගන්න මෙන්න මේ වගේ වීඩියෝ දිගටම අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපිව subscribe කරන්න ඒ වගේම like එකක් දාන්න තවත් මේ වගේ වීඩියෝ ඕන නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම මේක තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. ඒ වගේ මතක් කරනවා අපිව subscribe කරලා bell icon එක all විදිහට දාගන්න. මොකද අපි සෑම සතියකම වීඩියෝ දෙකක් ගේනවා. සවුන්ද හවස 5ට සහ බ්‍රහස්පතින්දා හවස 5ට. ඉතින් ඒ වීඩියෝ එක එකතු වෙන්න ඔයාට එනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තව දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.